ගිසරේ තැම්බුවා ටැප් එකේ උණු වතුර කැරලා ගොඩාක් වෙලා එනකම් තැම්බුන්නේ නැහැ. ඉතින් ඔබ දන්නවා කුමාර් සෝෂල් YouTube නාලිකාව තුළින් නිරන්තරයෙන් කතා කරන්නේ විදේශගත වුණ ශ්‍රමිකයන්ට ඇතිවන ප්‍රශ්න හා ගැටලු පිළිබඳව. ඉතින් අද දිනේදී මම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා විදේශගත වුණ කාන්තාවන් විශේෂයෙන්ම ගෘහස්ත හිංසනයට ලක් වෙනවා, පීඩනයට ලක් වෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. බොහෝමයක් කාන්තාවන් එක් ඒජන්සි වලින් රට යනවා, ගිහිල්ලා ඔවුන් එහි විවිධාකාරයේ වද හිංසාවට ලක් වෙනවා, පීඩනයට ලක් වෙනවා. නමුත් ඔවුන්ට එය කියා ගන්න කෙනෙක් නැති වෙනවා. ලංකාවට සමහර විට ඔවුන්ට කන්න බොන්න දෙන්නේ නැහැ. ඔවුන්ට ගහනවා, බයිනවා. මෙන්න මේ වගේ විවිධාකාර පීඩාවන්ට ලක් වෙනවා. එතකොට මේ පීඩාවන්ට ලක් වෙන අය වෙනුවෙන් අපේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා ඒ වගේම තානාපති කාර්යාල වලින් බොහෝමයක් අවස්ථාවලදී කරන්න ඕනේ කුමක්ද කියන එක දැනුම් දීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් ගොඩක් දුරට රට එන්න ඉස්සෙල්ලා ට්‍රේනින් එකේදී කියලා දෙනවා ඔබට කරදරයක් වුණොත් මෙන්න මේ ආකාරයට ඔබ ලංකාවේ ඔබේ බාරකාරයෙක් ඉන්නවනේ ඒ බාරකාරයාට කියලා ඔබ පැමිණිල්ලක් දාලා ඒ හරහා තානාපති කාර්යාලයට දැනුම් දෙන්න කියලා ඒ මාර්ගයෙන් තමයි එන්නේ. නමුත් ඒක මේ මෑතකදී තමයි ඔක බිය. නමුත් මීට අවුරුදු 20කට 30කට පමණ පෙර රට යන්න ගත්ත අයට ඒ පිළිබඳව කිසිදු දැනීමක් නැහැ. Tamanට නීතියෙන් තියෙන සහනය මොකක්ද කියන එක කිසිදු කෙනෙකුට දැනීමක් නැහැ. අන්න ඒ නිසා මම අද කල්පනා කරා මෙන්න මේ පිළිබඳව කතා කරන්න. ඉතින් මම උදාහරණයක් මේකට ගන්නම්. මේ මෑතකදී ලෙබනන් රටේම සේවය කරපු කාන්තාවක් හිටියා. ඉතින් ඒ කාන්තාවට ඇවිල්ලා තියෙන්නේ ඒජන්සියක් කරහත් නෙවෙයි වෙනත් මාර්ගයකින් ඇවිල්ලා එතුමියට බොහොමයක් කරදර සිදු වෙලා තියෙනවා. නමුත් ලංකාවට ය아가න්න විදිහක් නැතුව ඉන්නකොට එතුමිය මට කතා කරලා මේ පණිවිඩය. ඉතින් මම එතුමියට නීතිමය උපදෙස් ටික ලබා දුන්නා. විශේෂයෙන්ම ලංකාවේ සිටිනවා මගේ ගුරු සරත් දොල්ලන් මහතා. එතුමා සම්බන්ධ කරලා දීලා එතුමා මාර්ගයෙන් ඇයට ලංකාවට යන්නට අවශ්‍ය කරන පසුබිම සකසලා දුන්නා. ඉතින් අපි බලමු එතුමියකින් වචනින් අහලා එතුමියට දුරකථන ඇමතුමක් අරගෙන එතුමිය මේකට කොයි වගේ ප්‍රතිචාරයක්ද දක්වන එතුමියට උන කරදර මොනවද කියන එක පිළිබඳව බලමු අහලා. හෙලෝ ඇහෙනවද? එහෙනවා. අක්කේ මම කුමාර කතා කරන්නේ ලෙබනන් එකේ ඉඳලා. මේ YouTube වැඩසටහනක් කරන ගමන් කතා කරන්නේ. එතකොට ඔයා ලෙබනන් එකේ හිටියේ දැන් මෑතකදී ලංකාවට ගියේ. ඔයාට ලෙබනන් එකේ ඔයා කොයි කාලේ වගේද ලෙබනන් එකට ආවේ කියලා කියන්න පුළුවන්ද? 2025 මාර්තු 31. මාර්තු 31. ඔව් ඇවිල්ලා ඔයා කොහොමද ආවේ කියන්නේ ඒජන්සියක් මාර්ගයෙන්ද නැත්නම් වෙන කවුරු හරි කට්ටිය ටිකට් එකකට. ටිකට් එකකට ඔයා ආවේ. එතකොට අක්කේ ඔයාට ඒ ගෙදරින් ලැබුණේ කියන්නේ මොනවද තාඩන පිරිනොට ඔයාට මොනවද ලක්ුණේ ඔයා? ඔයාට මොනවද ඇති වුණ ප්‍රශ්න? කියන්නේ මම ගිය දවසේ ඉඳන් ඒ කියන්නේ මම ගිය දවසේ ඉඳන් පස්සේ ඉඳලා ඉතින් මම සාමාන්‍ය පුරුදු විදියට නැගිටලා මම වැඩ කරා. ඊට පස්සේ ඉතින් මම ස්මාර්ට් ටැන්වලදී මේ මැඩම්ගෙන් අහුවා ඉතින් මේ දේ කරන්නේ කොහොමද අර දේ කොහොමද එහෙමද කියලා ඉතින් යා මට සෑහෙන සැරවැර කරා ඒ වෙලාවේ. මම නිහඬ වුණා. ඊට පස්සේ ඉතින් මම පුරුදු විදියට මම දන්න වැඩ ටික කරා මම. එතෙන් දවස් ගානේ මට බැනවතුන එක තමයි ඉතින් යන අර්ථ වචන වලින්. කොයි වෙලේ බැලුවත් ඉතින් කෑ ගහන එකම තමයි ඇවිල්ලා. ඉතින් ඒ කියන්නේ මේ වචන වලින් ඉතින් මම ඒව භාවිතා කරන්නද කිව්ව විදියටම ඒවා භාවිතා කරන්න එපා නේද? ඒ කියන්නේ නරක වචන, ඒ කියන්නේ අහන්න බැරි වචන. ඔව්. අහන්න බැරි වචන සමහර වෙලාවට කියන්නේ මට ඒ අතරතුර ඉතින් මට මැරෙන්න කියලා එහෙම ප්‍රාර්ථනා කරා. ඒ වගේ දේවල් එයා මට කිව්වා. ඔයාට බැනපු එක විතරද කරේ වෙන මොකද අඩුපාඩුවක් වුනේ නැද්ද? නෑ ඒ පාර මාසයක් විතර යනකම් සුපුරු විදිහට තීච්ච කෑම මම කෑවා. ඊට පස්සේ යනකොට කෑම මට නැති වුණා. ඒ කියන්නේ රොටි තිබුණා නෑ කියන්නේ. ඉතින් චීස් වර්ග කියනවා යාලට ගන්න පුළුවන් ඒවා. එතනින් එහාට සතියකට දවසක් තමයි තියාගේ අම්මා උයලා එවන්නේ කෑම. ඒව තමයි ඉතින් රත් කරගෙන කන්නේ. ඒක සමහරට දවස් දෙකක් තුනක් යනකොට ඉවර වෙනවා.
ඉතින් යාට ඉතින් යාලා සාමාන්‍ය එළියට ගිහින් කනවා යාලා ඉඳලා කනවා. ඉතින් නමුත් මට එහෙම තිබ්බේ නැහැ. ඔයාට කෑම කන්න දෙයක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ කෑම දෙන්නේ නැද්ද ගෙදරින්? ඔව් මම රොටි ඒ දෙන්න කියලා එහෙම දුන්නේ නැහැ කිසියක් මට මල්ලි. ඒ කියන්නේ මම මොන දේ කෑවත් එහෙම දැන් මෙන්න ඔයාට කියලා එහෙම කරේ නැහැ. මට කවදාකවත් එහෙම දුන්නේ නැහැ. මං කෑවනම් කෑවේ ඇත්තම කියනවා නම් හොරාට. ඒ කියන්නේ හොරාට කෑවා කියන්නේ වෙන්න තමයි. පේන්නේ නැති වෙන කියන්නේ කොහේ ගිහින් රොටි උනත් හොරාට ගත්තේ. ඒ කියන්නේ කොහේ ඉඳලාද කෑවේ කුස්සියේ රොටි ඉඳලාද? උනත් හොරාට. ඔව් ඒ කියන්නේ අරගෙන මම රොටි උනත් හොරාට කෑවේ. අර ලප්නී කියලා දෙයක් තියෙනවා. ඒක කාගෙන ඒකට තීන්දුව කොටක් දාගෙන මම කාපු තරම් අනන්ත වාරයි. ඊට පස්සේ බත් වලට කිරි දාගෙන තීනි දාගෙන කෑව අනන්ත වාරයි. එහෙම කාපු එකම බාත්රූම් එකේ තියාගෙන කෑවේ. බාත්රූම් එකේ තියාගෙන තමයි කෑවේ. ඒ කියන්නේ කනවා කෑවේ. ඔව්. කනවා දැක්කොත් ඒකටත් බයිනවා. ඔව් කනෝ දැක්කොත් ඒකටත් දෙස් කියලා බයිනවා. කාමකේ පාවෙන අනන්ත වාර මං කිසි කරලා තියෙනවා. අනන්තවත් කියන මට 4 පාරක් විතර සිද්ධි වුණා. පස්සේ මම දැනගත්තා මෙයාලා වතු ටිකක් උණු කරත් ඒකටත් දැන්නා කරන්ට් එක යනවා කියලා මැඩම් තමයි. පස්සේ පාරේ කිව්වා නෑ ඔය ටැප් එකේ වතුර පොන්න එපා මේකෙන් බොන්න කියලා. අරයා දැක්කොත් බයිනවා මට. කරන්ට් බිල යනවා උණු කරන්න එපා කියලා. පස්සේ ඉතින් ඊට පස්සේ මට ඇත්ත බඩගින්න ඉන්න බැරි නිසා සියලු දෙනාම දන්නවා මගේ වටේ හිටිය මගේ සල්ලි වලින් මම ගෙනල්ලා ඉවරලා බඩු හොරාට උයාගෙන කෑවා. කාලේ එක දවසක් මම දෙවෙනි ගෙදර ජබල් වලට ගියාම බත් ටික විතරයි බත් ටික වුණාම කවුද මේව දුන්නේ කිව්වා. මොකක් මැඩම් මං යුවේ. ඊට පස්සේ ලොකු වලියක් දැම්ම මට රෑ දාලා කුණුවකට දානවා. ඒක මට හරි දුක හිතුණා. ඊට පස්සේ බයිනකොට බොසුත් ඇවිල්ලා ගියා මැඩම් කියනවා නම් උයන්න එපා කියලා. එතනින් එහාට උයන එක මම නවත්තලා දැම්ම. මොකද මම බයයි. බිත්තරේ තැඹුවා ටැප් එකේ උණු වතුර කෑරලා ගොඩාක් වෙලා එනකම් තැඹුන්නේ නැහැ. ඒ කියන්නේ ටැප් එකේ උණු වතුරෙන් බිත්තර තම්බන්න පුළුවන්ද ඉතින් එහෙම? බෑ තම්බන්න බෑ. මං ඉතින් හිතුවා තැඹේ කියලා. පැය භාගයක් විතර උණු වතුර පුරවලා ගින් පස්සේ බිත්තරේ දා තිබ්බ එක මම ගෙනිච්ච කට්ටියට මම පෙන්නුවා වීඩියෝ කළා මම මේ බිත්තරේ ඇත්ත මට මේ බිත්තරේ කන්න බෑ. ඒක තැඹෙන්නේ නෑ. ඒකත් මම හිතුවා එහම හරි තැඹේ කියලා. මට ඒ කියන්නේ බිත්තරේවත් හම්බ ගන්න බැරි පිටාවක් තිබුණේ. එතකොට ඊට පස්සේ අනන්තවාර ඔව් කියන්න. අනන්තවාර තේ ටික බොන සීනි නැති අවස්ථාව ගියා. ඊට පස්සේ එයාලා මට මුලින් ඊට පස්සේ නෑ කියනවා බිල් ලියලා ඉල්ලුවා. ඊට පස්සේ මම බිල් ලියාගෙන දෙපාරක් දික් අයින් මන් දෙනකොට ඕකේ හෙට කියනවා. ඊට පස්සේ බෙස්ට් දුන්නා. තුනා බසුත් ඒව එක බලන්නේ වපරේ බලලා යනවා. එපාරේ බිල් කතාව එතනින් එහෙම නැවතුණා. පස්සේ මම කියන්නේ මම මුලින් ගියාම මට එක ෂැම්පු එකක් දුන්නා. සත්පුරුෂුවක් දුන්නා. තපන් කැටයක් දුන්නා. එච්චර තමයි දුන්නේ. ඉතින් යාට ආයේ ඉප කරුණාම ෂැම්පු කිල්ලුවාම මට එක හොතුනා ඒවා වෙන්නේ මට ගන්න කියලා. ඉතින් ඊට පස්සේ ඉතින් මගේ සහෝදරයෙක් හිටියා. අක්කගෙන කියාත මම ෂැම්පු එක සපකටේ දත් බෙහෙත් එක හැම මාසෙකම මට අරන් දුන්නා ගොඩක් කල් යනකම්. පස්සේ පර මගේ රාලි වලින් මම ගත්තා. අදින ඒව කොම ගත්ත මගේ සල්ලි වලින් අලුතෙන් කියලා එහෙම කිසි දෙයක් යාමට දුන්නේ නැහැ. ඒම වෙලාවක මම මට දවස් ගානම බයෙන් කොච්චර හොඳට වැඩ කරන උදේ පාන්දර 5ට නැගිටලා මාත් එක්ක මම වෙන දවස් ගානක්. ඉතින් මට කියන්න තියෙන හරි දුකයි. ඔව් ඉතින් ඔයා මේ පිළිබඳව ඔයාව ගෙන්නපු කට්ටියනේ මේක කිව්වේ නැද්ද ඔයා? ගෙන්නපු කට්ටියට කිව්වා මම ආපු දවසේ මං කියන මං ඇවිල්ලා දවස් 1-3 යනකොට මෙතන මේ වට්ටිටාව හරි කියන්නේ මොකෝ මේකද හොඳ නැහැ. යන්න කලිනුත් පොඩ්ඩක් මේ තැනකට ඒකේතර හොඳ නැහැ කියලා කිව්වම මාව පිරිමි කෙනෙක් ගත්තේ. ඊට පස්සේ අත් එක්ක මම සුවද පැය ගණන් කතා කරා. අක්ක බය වෙන්න එපා මොනවද ගේ මාරු කරනවා බය නැතුව එන්න මම ඉන්නවා. එම කියලා මට පොරොන්දු දුන්නා. ඇත්තම මගේ පවුලේ ඒ වහගෙන මේ වෙලාව කියනකොට ඒ යාගේ කියන වචන පිළිගන්න තමයි මම අච්චි තිබ්බේ. හරි කම්මන්ද ලංකාවේ කෙනෙක් නේ බය වෙන දෙයක් නෑ මොනවද ගේ මාරු කරේ කියන අදහසයි. ඔව් ඊට පස්සේ අවසාන මොකක්ද ඔයාට කරන්න සිදු වුනේ? ඉතින් අවසානයේ කරන්න සිදු වුනේ මම ඉපස්සේ මේ යාළුවට කම්පේන් කරා කන්න නෑ. කන්න නැති එකට වැඩි මේ අසහජනය කරන බයිනෝ එක පරිසවතුරෙන් කියනවා මේ පැත්තක් කිල්ලුවක් වෙනවා පැති දෙක දික් කරලා බෑග් එකේ දාගත්ත හැම් බෑග් එකේ මැද වාර ගණන් කියන මගේ ඉස්සරහා දෙන්නේ පෙන්ඩෝ පැත්තක් කියලා කමන්නේ මගේ සයිඩ් මම ගත්තා. එයාට කම්පේන් කරා මුළු අවුරුදු පුරාම මෙහෙමයි මට ඉන්න බෑ මෙහෙමයි කියලා. ඊට පස්සේ යාළුවා වොයිස් ගෙව්වා
මොකද අපේ බොස්ගේ අක්කට තමයි ඔය කහන්නේ. ඊට පස්සේ බොස්ගේ අක්කා මගේ බොස්ට ඉතින් කියනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අර එන වොයිස් පාර මට එවනවා ඒගොල්ලන් ඕම තමයි ඔය කාලෙම ගත උනේ. ඊට මම තනියම මං එම්බසියට කතා කරලා මට සර් ඉන්න බෑ මෙතන මේ වගේ වටපිටාවක් තියෙන්නේ මම හරිපකින් ඉන්න මට නොස්කම් කරනවා මට මේකට පිළියමක් කරලා දෙන්න කියලා. ඊට පස්සේ එම්බසියෙන් කතා කරන්නේදී ඊපස්සේ පොඩ්ඩක් මාත් එක්ක ඊට පස්සේ ඒකේ මාත් එක්ක ඉතින් ඒවටත් බැන්නා මම සද්ද නැතුව හිටියා. දෙසැම්බර් මාසෙ වෙනකොට මම ආයි කෝල් කරලා කිව්වා මට ඉන්න බෑ මෙහෙ. මට ගැහුවච්චර එක දවසක් කොහොමද පොඩි ළමයා දොරේ ඈපිලා මම දාන්නේ හැටම කියන එක මම ගැහුවා කියලා ඒ වෙලාවේ මම මේකල එයා මම බොරුවට චෝදනා කරා ඒ වෙලාවේ. එතන මගේ මට අතර එකක් ගැහුවා මම මොකක්ද කහන්න එපා don't touch me කියලා. ඊට පස්සේ and then ඒ වෙලාව බොස් මට කතා කරා බොස් කතා කරනකොට මම කතා කරනකොට මම කිව්වා බොස් ප්ලීස් මගේ වචනේ අහන්න. හැබැයි අහගෙන ඉතින් කියන දේ අහගෙන ඉතලා කිව්වා පාට ටිකට් එක සමහරට හෙට කිනක් දෙන්නම් කියලා දෙසැම්බර් පාසේ. ඊට පස්සේ මම සබ්ජෙක්ට් එක මට මේ කර්මයෙන් ගෙවලා යන්න පුළුවන් ඒක නමුත් ඊට පස්සේ කිසි කතාවක් නැහැ කිසි කෙනෙක්ගේ. ආයුම ඉන්නකොට මං ගෙනිච්ච මේකෙන් මාව ගත්තේ පිරිමි කෙනා. ජනවාරි 1 වෙනිදා මම යමන් කියලා ලංකාවට. ඊට පස්සේ මට කොරෝනා දුනා කෙනෙක් එනවා ඔය ගෙදරට. ඔයාලා ඇත්ති වෙන්න යන්න මං ආයි කෝල් දීලා මං ඔය ඇත්තමද අනිවාර්යෙන්ම මම යන රෝගෝක වයන්ක බෑග් එක හදාගෙන ඉති වෙන්නකෝ ඇත්තම බෑග් එක හදාගෙන ඉති වෙලා චරවත් 1 වෙනි ගමන් බලාපොරොත්තු දෙන්න හරි මට යන්න ලැබේ රෝගාවට කියලා. ඒ කියන්නේ මට ඒතන ජීවිතේ පාවලා හිටි කොල්ලේ බැලුවත් මොනවා කරන්නේ හැම දෙයකටම බයිඩක පරස වචනේ මට අනුතවර සෙරෙප්පුව ඉස්සුව මැඩම් ගානෝ කියලා අතින් එදන් කියලා තිනෝ දවස් 3 ඒ කියන්නේ මම එක දවසක් කුරෙන් අතර තාලු කරනවා මම යම වෙලාවක කුවාට තියන්න එපා මට කියලා එච්චරෙන් මං කිව්වේ එයාට කිව්වේ හැමදේම කැම්පේන් කරාම අවුට්ච් කාටියට බසියට පව කොටින් ඉස්පසියෙන් ඒගොල්ලන්ට ඉතින් කියලා තුන මොකද මම ෆොටෝ ගහලා යවුවා කියලා ඒක මට ගොඩක් ඊට පස්සේ එතකොට දැන් ඔයාට ඒ වගේ ඔයා කරදරවලට ලක් වුණා ඊට පස්සේ තමයි ඔයාට දන්න කෙනෙක් මාර්ගයෙන් මාව මට කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ මම ඔබට දුන්න උපදෙස තමයි ඔබගේ බාරකාරයෙක් ලව්වා ලංකාවේ තානාපති මේ විදේශ සේවා නීතිකාරයන්සේ පැමිණිල්ලක් දාන්න කියලා. ඒ සඳහා සරත් මහත්තයාගේ උපදෙස් ලබා ගන්න කියලා මං කිව්වා. එතකොට ඔයා ඒ ආකාරයට කරලා කොච්චර කාලයක් ගියාද ඔයාට ලංකාවට එන්න? සතියක කාලයක් පමණ. සතියකින් ඔයා ලංකාවට ආවා. එතකොට ඔයාට එතනදී කිසිම මුදලක් වියදම් වුණාද? නෑ. සතපහකට දන්නේ. ඉතින් මං ඔයාට කියන්නේක් දැන් ඔයාත් රට ඇවිල්ලා ජීවිතේ දුක් විඳපු කෙනෙක් කරදරයට ලක් වුණ කෙනෙක්නේ. එතකොට මේ වගේ ඔයාට වඩා ඊට වඩා දුක් විඳින කට්ටිය ඉන්නවා රටවල් වල. ඉතින් ඒ අයට ඔයාට මොනවද කියන්න තියෙන්නේ? මොකද ගොඩක් කට්ටිය නීතිය කියන්නේ Tamanට නීතියෙන් තියෙන සහන දන්නේ නැති නිසානේ ඔය දුක් විඳගෙන කොහොම හරි ඉන්නේ. එතකොට සමහර විට විදේශ සේවා නීතිකාරයන් සේවයට ගියත් ඒක තානාපති කාර්යාල බොහෝමයක් තානාපති කාර්යාල වල රටවල් වල මිනිසුන්ට ගේ පැත්ත ගන්නවා අඩුයි මිනිසුන්ට උදව් කරනවා අඩු තත්ත්වයක් තියෙනවා. එතකොට ඒ අයට ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ ඇත්තම මට මේ සෝෂල් මීඩියා එකේ කුමාර මල්ලි මට පුසහයෝගයක් දුන්නා. තවත් අනාථ වෙලා ඉන්නවම ලෙබනන් එකේ මට කියන්න තියෙන්නේ යාව සම්බන්ධ කරගෙන එයාගෙන් විස්තර අහගෙන කොහොම හරි ජීවිතේ බේර ගන්න කියලා. ඒ කියන්නේ වරදක් කරන්නේ නැති කෙනෙකුට මම කියන්නේ පරිස්සමින් ඉන්න ගෙවල් වලට ගියාම අපේ ඔබ කියන ගෙවල් වලට ගන්නවා. ඒ වගේ වරදවල් කරන්න එපා ගෙවල් ඇතුළේදී. එයාලා මොනවා කිව්වත් ඉතින් ඉක්ුතෙන් තරගෙන මට තියෙන එකම දේ සෝෂල් මීඩියා වල ඉන්න කුමාර මල්ලි සම්බන්ධ කරගන්න. එයාගේ ටෙලිෆෝන් නම්බර් දාලා තියෙනවා සෝෂල් මීඩියා එකේ. හරි. එතකොට තව උපදෙසක් දෙන්න ඕනේ. දැන් ඔයාටත් මම හිතන්නේ ඔයා කිව්වා ගෙදරින් පනින්න කිව්වා කියලා තියෙනවා කවුරු හරි. ඒ වැරද්ද කවදාවත් කරන්න එපා. ඒ වැරද්ද කළොත් ඔබට ඊට වඩා කරදර වලට ලක් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හරියක් එහෙනම් බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි විදේශගත වෙන පුද්ගලයන් අසරණතාවයටපත් වෙන්නේ. ඉතින් මේ හැමෝම මේ අසරණ භාවයටපත් වෙන්නේ ඇයි?
තමන්ට නීතියෙන් තියෙන පිළිසරණ කුමක්ද කියලා ඔවුන් දන්නේ නැති නිසා තමයි. ඉතින් මං කියන්නේ ඔබට යම්කිසි කරදරයක් තියෙනවා නම් යම්කිසි කරදරයකට තාඩන පීඩනකට ලක් වෙලා තිබෙනවා නම් ඔබ කුමන රටක හිටියත් පිරිමියෙක්ද ගැහණු කෙනෙක්ද දාලා කුමන රටක හිටියත් අපිට කතා කරන්න අපි ඔබට උදව් කරන්න මේ සඳහා ඔබට සත පහකවත් වියදමක් යන්නේ විශේෂයෙන්ම මගේ ගුරුවරයා සරත් දෝලන මහතා තමයි මේ සම්බන්ධ සියලුම කටයුතු කරන්නේ. ඉතින් ඉදිරියේදී එතුමා සම්බන්ධ කරගෙන ඔබට ඇතිවෙන ප්‍රශ්න පිළිබඳව විදේශගත ශ්‍රමිකයන්ට ඇතිවෙන ගැටලු පිළිබඳව උන්ට තියෙන සහන පිළිබඳව වැඩිදුර වීඩියෝ වලින් ගෙනීමට බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔබ සැමට සුබ දවසක්.